बिस्तर भी आना होता है बिस्तर भी आने का आया मेरा गीत आया के बाद तो मिला और ये कब काम से बोला है भैया जान उनके दादा ने आप एक या अरे इतनी गली में अम्मा अभी गली में क्या है मैंने कि मेरे पास 500 रुपया दो हफ्ते किया मैंने का दो हफ्ते किया अदे किया 500 रुपया 500 रुपया बीच कर दिया Suanjata ke panser le? Suanjata kolam kutta balama benne ude istara. Odi istara. Ha? ඔය එපිජකට ඕනේ නැහැ. yang. මේ දැනටම දාඩි දාගෙන මට අපිට හැබැයි බීලා බෑ. ඒක බා. ඉස්සක් බේරේ ගන්න.
නිසා දකුණු පැත්තෙන් තියෙන මේරළ දුව කියන දූපත මේක දුක මින්දන් හැරුවා කියලා කියන ලිපිය තියෙනවා මින්දන් ආරෝ මේ කාලේ. එතකොට මේ මේරළ දුව තමයි ඊළඟට වම් පැත්තේ තියෙන වල දුව කියලා අනත් උත්තරේ වත්තේ ඊට පස්සේ ඒක හැදිලා තියෙනවා වරන්ගේ කියලා. අනේ දෙලේ හැදිච්ච මිනිස්සු වල දාලා දෙන්න මේ දුව. අතපය දාන්න එපා වැඩිය. ඒ කියන්නේ ඒක පුද්ගලික ඉනවද? මේක යාට ඉවර කරන්න හම් වෙලා නැහැ වස්තුවල මරනවා කියලා කියනවා ඒකෙන් පස්සේ ඒක. වැඩි හරියක් කෙරෙන්නේ කුරුඳු රස්සාව තමයි ඒ වගේම මේකේ මෙතන වෙන්නේ කුරුඳු ගහක ප්‍රෝග්‍රෑම් එකක් කරන්නේ ඒ වටේම තියෙන්නේ කුරුඳු තමයි අර තියෙන්නේ කුරුඳු කොලෙන් තෙල් ගන්න මැෂින් එක මේ දුවා ඉස්කෝලේ යනවද දියවසට දුකේ කුණුදුරු ඉස්සර තියෙනවනේ අනිවාර්යෙන් තියෙනවා කෙමිස්ට්‍රි වල කියලා පාඩමක් තියෙන විද්‍යාවට තියෙන එක තමයි කුමාරයෙක් ලබාගෙන ඉන්න අපේ මේ දවස්වල වැඩ නැති නිසා කුරුඳු කොළ කිලෝ 350කට පැයට සේව කරනකොට තෙල් ලීටර් දෙකක් තුනක් වගේ තමයි අපිට හම්බෙන්නේ මේ තියෙන්නේ කුරුඳු තෙල් කල නෑ දාවන්න නැතුව
පොළොත් බෙදයක් ඒකට කියන්නේ සෞතුව. සෞතු. මෙයා පුරුදු වෙනවා මේ පොඩ්ඩක් කරදීම ආවම බයින් දෙපා මොකද අපි දන්නෙත් නෑනේ. මම ඒකට මේ වැරද්දක් වුණාම මේ තියාගෙන ඉන්නවා. නැතුව ගන්නේ නේද? ගන්නවා නේද? කොහෙද? පාලම ඉස්සර ආච්චියෝ කරනවනේ. හොඳයි දැන් අපි දැන් මේ අර කුඩු ටික ඒක අපි කුරුළු ගහටම පොර වෙන්න. දැන් ඒක විස්තර කරන්න. ඊට පස්සේ අපි මේ තියෙනවා මේ ලෙල්ල ගලවන්න. ඔය ලෙල්ල ගලවන්න අපිට පිරිමැදීමක් කරන්න ඕනේ. පිරිමැදීමට පාවිච්චි කරන්නේ පිස්තල. පිටතල නේ. පිස්තල වල පාවිච්චි. යකට පොළු ගන්න වෙලේ මේක කළු පාට වෙනවා. හන්ද මේ හැම. තමයි කුරුළු තලනවා. තලනේ මදිනෝ. තලන්න කිරිමදි. ඊට පස්සේ මේ තියෙන මේකට කියන්නේ අපි තලන කොකැට්. මේකව කැල්ලක් කරනවා. එන්න මේ විදිහට මේකට අපි මේක තනි දෙල්ලට මේව කරන්න පුළුවන්. ඒ කියන්නේ දෙපැත්ත පරලා ගන්නත් පුළුවන්. මේ අපි ගන්න දැන් මේක මුළු දීයම ගන්නවා. මේම එන්න කලිදර එහෙම ගන්නවනේ. මේ වටේ ගන්න ඕන තමයි රවුමට ගන්න ඕන තමයි මේ. ඔවින්ද වාඩිලා ඉන්න. තව තියෙනවා. මේ කැල්ල ගන්න. මේ කැල්ල ගන්න. ඒ ඔයම සම්පූර්ණ ගලවන්නේ වටිනාකමක් තියෙනවා. කොහොම කරත් අර ලෙල්ල අපි තියෙන එක මැෂර්මන්ට් එකක් තියෙනවා. මැෂර්මන්ට් එකට පලා ගන්න. දැන් මෙතනින් එහාට අපි මේක දරට පාවිච්චි කරනවා. ඒක ගෑස් නැති කාලේ ග්‍රෑන්ඩ් නැති එකක් කියන්නේ. ඒ වගේම දරට වගේ ටූත් පික් හදන්න. පික් එකට පාවිච්චි කරනවා. කුරුළු ගොඩේ කුරුළු වෙන්නේ කියලා බලන්න. දැන් අපි මොන දාන්න දැන් මේකේ තියෙන මේ තෙත් ගතිය. මේ තෙත් ගතිය යන්න විනාඩි 10ක් 15ක් අවුවේ එන තිබ්බට පස්සේ මේ කොට රෝල් වෙනවා. රෝල් වුණාට පස්සේ මෙන්න මේ පොඩි කෑලි අරන් ඇතුළට පුරවනවා. ඕකට කියන්නේ අපි හන්දි කරනවා කියලා. ඔය විදිහට පුරවලා ජොයින් කරලා බීට් එකකට පාගන්න. හදාගෙන දවස් 7ක් මත පාවනේ වේල ගන්න. මේ අමු එක දෙන්න ඉතින්. ඔකේ සුවඳ බලන්න. ඔකේ තියෙන්නේ අමු සුවඳ. ඒ දවස් 7 වේලනාම තමයි සුවඳ ගුණාත්මක භාගය දෙන්නේ. පොඩ්ඩක් දෙනවා නෑ මොනේ නම් ගා ගන්න එපා. පොඩි කට්ටියට ගන්න එපා. ඕලෝට මොකක්ද දාලේ බගාන ඒකේ තමයි ගින්දර පත්තු කිරීමක් කරන්නේ. එතකොට මේ කුරුළු කොළ දාන්න කලින් මේ වතුර එක මුලින් රත් කරගන්න ඕනේ ඒගොල්ලෝ. රත් කරගෙන ඉවරලා තමයි කුරුළු කොළ මේක සෙට් කරගන්න ගන්නේ. ඊට පස්සේ මේ බොයිලරුවෙන් රත් වෙන හුමාලේ මෙන්න මේකට දානවා කුරුළු කොළ කිලෝ සාමාන්‍යයෙන් බේරිච්ච කොළ 400 350 පොඩි ප්‍රමාණයක් දානවා මේකට. ඒ දානකොට ඔක හොඳට තද කරලා දාන්න. දැන් මේ හිඳපුවා නෙවෙයි දැන් දාලා තියෙන්නේ. තව කුරුළු කොළ ගෙනාම මේකට දාවි. අර තියෙන හිඳපුව. තෙල් හිඳපු කොළ අර තියෙන්නේ.
ඊට පස්සේ අන්න අර බොයිල් එරුවෙන් එන හුමාලෙන් මේක තැම්බෙනකොට මේ තැම්බෙන කොලේ තියෙන තෙල් ගතිය තියෙනවනේ. තෙල් ගතිය ජල වාෂ්පත් එක්ක එකතු වෙනවා. මේක වාෂ්පීකරණයක් කරලා සිද්ධ වෙන්නේ. ඒකෝර ජල වාෂ්පත් එක්ක එකතු වුණාන් පස්සේ අර මෙන්න මේ ටැංකිය මේකේ තියෙන වතුර ටැංකියක් මේකට සාමාන්‍ය වතුර රත් වෙන වතුර මේගොල්ලෝ මණ්ඩිට වෙන්න කපුටෙන් කලුණක් තිබුණා. කකුල දෙදලා මොකද දුන්නේ? ඈ? එන්න. වාගන් වාගන්. උරන් කියන්නේ තාත්තා. අහන ගෙනවද? ආ මොකද මේකේ ඉන්නෝලේ අනකොණ්ඩේ කරිය. අම්මෝ. කොණ්ඩේ. මෙහි අයින දෙන්න මැදින් ගන්න බලන්න. චෞමිය තමයි ඉතින් එනකොට කැරියොත් ඒන ඔය වෙන්නේ. මයින් බතර. එන්න ගොඩ්සිලත් එන්න. වැටුණද යට ඇදිලා තින්නේ මොකද කරන්නේ? ඔය ඉලුම් අපේ. අපි බහින්නද ඇයි මේක අපරට? අලුම ඇදින්න. වතුර අඩිනේ. යට ඇදිලා ඇදීගෙන යන්න අපි බහින්නද මේ බැහැලා
කිමුලෙක් කිමුලෙක්. එතන පොට්ටක් තියෙනවානේ. මේ තියෙන පොතල හිපුටු. මේ වැලි තියෙන්නේ. මේ පොතල හිපුටු. තව ඉස්සරහට හම්බෙන්න තව ඉස්සරහට තියෙන්නේ. ඔය දින ඔය ගස්වල දැන් ලොකු ටිකක් පොඩි. අන්න ඒවා. මේදී. අපි දේවදියාව තම්බල බොන්නේ. පොතල හිපුටු. පාතලන් වල ඉතවි. තියලා ඉන්නේ. මේනෝ මේ පුතේ වඩිය. ආලා වීඩියෝ කරනවා. ඔව්. ඕකේ ඉන්න බෑ මට. ඒක වඩා පහසුයි ඉන්න. ඔන්න වදී ඈ. දඟලන්න කලබල වෙන්න එපා. අල්ලන්නත් එපා ඒක නිකන් අතින් පොඩ්ඩක් තත්නේ මේව කරගන්න. දඟලන්න කරන්න යන්න එපා. සුදු බලාගෙන හොදේ ඔයා තමයි ඉස්සරහා ඉන්නේ. දඟලන්න නැතුව වාඩිලා මොකක් හරි ආවොත් අරද? ඔත්තු යන්න දෙන්න. මේ තනකොළ වෙවිගෙන එනනේ. ඒ ගොවි බෑල්. ගොවි බෑල්. බොරු කියන්නේ ආකෝ. නෑ මොනේ කිව්වේ බලන්න අක්කා කිව්වේ. මුන් ඒ වගේ ඒවත් කවන්නේ නැහැ ඒක. නියගලා කිය. මේ කිරල නෑනේ. මේ දින ඔය දින. ආ මේ දින නෝ කිරල. මෙන්න කිරල ගස්සා. හරි ඉතින් අපි බීම එකක් බොමු තාඩි. කිරල කිරල. මේ දින කිරල. මේ ආරති මේ දින කිරල ගෙඩි ඔය දින කිරල ගෙඩි. යා මේ දින ගෙඩි. මෙන්න කිරල ගෙඩි මේ දින. මේ දින කිරල ගෙඩි. මෙන්න පුතේ මෙන්න කිරල ගෙඩි. මෙන්න ඉස්සරහනේ පහ වෙනවනේ. ආ කොළ පාට. කොළ පාට. ඒ කොළ පාටයි. ඔක ගෑස්ට්‍රික් වලට හොඳ මේ දීපන්. හැබැයි සෙමට නියමයි. සෙමට සනීපයි ගෑස්ට්‍රික් වලට නියමයි.
වම් පැත්ත අපලයි. අපෝ දෙනුලේ අම බෝට් වල ඉල්ලදී නිදා ගන්න. ඈ නිදිද? හොඳට නිදි. බෝඩ් සවාරිය කියන්නේ නිදාගත්ත කියලා. ඒ අල්ලන්නේ මොනවද? ටක් අල්ලන්නේ ගනප් ඇල්ලුවොත් එයා මේ වෙලාවේ නේද මේ වෙලාව දාගෙන ඉන්න බෑ ඉස්සරහම හරියටම ඉස්සරහා ඉන්නේ. වාඩි වෙලා බලන්න. නැගිටින්න ඔව් උඩ ඉන්නේ ගානට උඩ. ගහේ ඉස්සරහා. උඩ. අන්න යනවා. ගියා. ඔව්. මාළු. මේක ටෙම්පරයක් විදිහට තමයි නිර්මාණය වෙන්නේ. මේක කොටබිමේ ඉඳලා දූපතට ඉඳලා නැවත දූපතට තමයි පාලම නිර්මාණය වෙන්නේ. ඒකට හේතුව තමයි මේ ගඟේ ගැඹුරම හරිය. මේ හරි සාමාන්‍යයෙන් අඩි 25ක් 30ක් විතර වගේ ගැඹුරයි. සාමාන්‍ය රේල් පීලක් එක දිගට ගහනවා මේ සම්පූර්ණ රේල් පීලක් පොළවේ ඉඳලා ඊට ජොයින් කරලා තමයි මේ පාලම නිර්මාණය කරලා තියෙන්නේ. මේක සාමාන්‍ය මුලින්ම ස්ටාර්ට් එකේ 3 wheel යන්න පුළුවන්කම තිබුණා. හරි පුතේ ඔයගොල්ලෝ හොමින්ට බය නැත්තු බය වෙන්නම හොම ඉන්න. දැන් නම් 3 wheel යන්න බෑ මොටර් සයිකල් යනකොට මේ පාලම දෙපුල් දෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේක යට දාන්නේ සම්පූර්ණයෙන්ම ඩැමේජ් වෙලා තියෙනවා. මේ කණු ඉඳලා තියෙනවා මේගොල්ලෝ මොකද මෙතන හුලං කට නිසා මේ පාලම පැත්තෙන්ට ගත්තොත් මේ මලකඩ කාපු තැන් වලින් ඉතාලි වලින් මේ පාලම කැඩිලා යන්න පුළුවන් නිසා. මේකේ ගොඩක් වෙලාවට 9 මිනිත්තු තමයි රිපෙයාර් කරගන්නේ සාමාන්‍ය පාලි සභාවෙම රුපියල් 400ක් අයියා. बाहर को बाइसिकल යනකොට මේ පාත් කරනවා. අර මේ කෑන් කරු කැඩවිලා තියෙනවා. ඕ මේව නේද? අර දැක්කනේද? අත වෙනවා නේ? දැක්කනේ? පිරිමියා අත වෙනවා. සිරි. හරියනේ අපිත් කියනවා. මෙන්න මේ පාලමේ යට දාරේ සවුත් වෙලා තියෙන මේ පාලමේ ශක්තිය ගිහිල්ලා තියෙන්නේ. ඒක කොයි වෙලේ කඩම්බටේකින් ගන්න. ඊට ගන්නවා තියෙන ෆීලර් එකක් පාලමුලට ආවයි පස්සේ මාරු වෙන්න විදිහට හරි කරලා තමයි වෙන්නේ. දැන් නම් බෑනේ කඩන්න. ෆීලර් පොඩේ නෝත් මේ ආගේ වීසුම මේ පාලම ගන්නලා සාමාන්‍යයෙන් පයින් යන මිනිස්සු නුහුරු මිනිස්සු පයින් ගියොත් මේක ඔය වැටල්ලක් තමයි යන්නේ. ඒ තරම් පයින් කරනවා යන්නේ. අර පාලමේ පයින් යනවා. මොන පුතේ මම උස්සනවා මේක පොඩිවට ගතියි